චාව් මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්නේ ඉතාලි භාෂාවෙන් අජීර්ණයට කියන්නේ මොකක්ද කියලායි. අජීර්ණයක් හැදුනහම සහ ඒක සුව වුණාට පස්සේ මොනවාද අපිට ගන්න පුළුවන් අත් බෙහෙත් කියලා. අජීර්ණයට ඉතාලි භාෂාවෙන් කියන්නේ ඉන්ඩිජෙස්ටියෝනේ කියලා. දැන් ඔයගොල්ලෝ මට හැබැයි මෙන්න මේ වාක්‍ය ඉතාලි භාෂාවෙන් ලියන්න ඕන. මොකද මේක කියලා දීලා තියෙන දෙයක්. මට අජීර්ණයක් තියෙනවා. කොහොමද ලියන්නේ කියලා. කොහොමද කියන්නේ කියලා කැමති අය ලියන්න. හරි වැරදි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. දැන් කියලා දෙන්නම්. ඉතාලියේ නම් ඉන්නේ අජීර්ණයකට හොඳ අත් බෙහෙතක්. මේක හරි පහසුවෙන් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණ ස්වභාවික දෙයක්. ඒක විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි අජීර්ණයක් හැදුනට පස්සෙත් අපේ ජීර්ණ පද්ධතිය නිරෝගී කරගන්න ඕන. මොකද අජීර්ණයක් හැදුනහම ජීර්ණ පද්ධතියට නිරෝගී බව නැතුව යනවා. ඒ සඳහා භාවිතා කරන්නෙත් ස්වභාවික දෙයක්. වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. මේක තමයි අපේ ගෙදර බඩේ අමාරුවට අජීර්ණය වෙන්න පුළුවන්, කෑම දිරවීම අපහසුතාවයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෛරස් එකෙන් ඇතිවෙන පාචනය වෙන්න පුළුවන්. ඒ සඳහා අපි ඉතාලියාවෙන් ඉගෙනගෙන භාවිතා කරන තේ එක. මේක හදාගෙන තියෙන්නේ අල්ලෝරෝ කියන කොළ වලින් සහ දෙහි ගෙඩියේ දෙහි පොත්තෙන්. අල්ලෝර කියලා හඳුන්වන්නේ බේ ලීෆ් වලට. නමුත් මම නිතරම දකිනවා සාමාන්‍යයෙන් ලංකාවේ වගේ රටවල් වල භාවිතා කරන බේ ලීෆ් එක නෙමේ ඉතාලියේ අල්ලෝරෝ නමින් හඳුන්වන්නේ. ඉතින් මං දැන් 100%ක්ම ඒ දෙකම එක වර්ගයක් කියලා කියන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලන්ට මම මේ ෆොටෝ එක ඇඩ් කරනවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අල්ලෝරෝ කොලේ කොහොමද කියලා. මේකට ඉතාලි භාෂාවෙන් කියන්නේ ටිසානා කනරීනෝ කියලා. ටිසානා කනරීනෝ. කනරීනෝ කියලා කියන්නේ මෙන්න මේ කහ පාට කුරුල්ලට. ඉතින් මේක හැදුවහම මෙන්න මේ වගේ පාටක් තමයි එන්නේ. මේක හදාගන්න හරිම ලේසි. කරන්න තියෙන්නේ වතුර අඬු කෝප්ප 2.5ක් විතර අරගෙන ඒකට අල්ලෝරෝ කොළ 3ක් 4ක් දාලා භාවිතා කරන්න සුදුසු දෙහි ගෙඩියක් අරගෙන ඒකේ පොත්ත ගන්න. පොත්ත ගන්නකොට සුදු පාට හරිය අඩුවෙන් ගන්න තරමට හොඳයි. මොකද සුදු පාට හරිය දැම්මොතින් මෙතේ එක තිත්ත වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ මේක හොඳට විනාඩි 5ක් 6ක් හොඳට තඹ ගන්න. සාමාන්‍යයෙන් බඩේ අජීර්ණයකට ඔයගොල්ලෝ මේක පාවිච්චි කරනවා නම් කෑමෙන් පස්සේ දවසට 3-4 පාරක් පාවිච්චි කරන්න. කෑම දිරවන්න අපහසුතාවයක් තියෙන වෙලාවක පාවිච්චි කරනවා නම් මේක කෑම කෑවට පස්සේ විතරක් පාවිච්චි කරන්න. මේක භාවිතා කරනකොට සමහර අයට බඩ වේලෙන ගතියක් ඇති වෙන්න පුළුවන්. මේක පුංචි බබාලට පවා දෙන්න පුළුවන්. ඒ කිව්වේ බබාලා කෑම කන්න ගන්න කාලේ සිටම දෙන්න පුළුවන්. නමුත් මුලින්ම වෛද්‍ය උපදෙස් ලබාගෙන ඒක දෙනවා නම් තමයි සුදුසු. දැන් කතා කරමු අජීර්ණයෙන් පස්සේ ගන්න ඕනේ මොනවද කියලා. ඒ තමයි කැෆීර්. කැෆීර් කියන්නේ කිරි වලින් හදාගත්තු යෝගට් එකකට සමාන බීමක්. නමුත් යෝගට් එකක්ම නෙමෙයි. යෝගට් එකකට වැඩිය කැෆීර් එකේ ප්‍රොබයොටික්ස් අඩංගුයි. ඔයාලා දන්නවනේ අජීර්ණයක් හැදුනහම අපේ බඩේ හිතකර බැක්ටීරියා පවා විනාශ වෙනවා. ඉතින් අපි නැවත වතාවක් ඒ බැක්ටීරියා හදාගන්න ඕන. ඒ හදා ගැනීමට අවශ්‍ය වෙන්නේ ප්‍රොබයොටික්ස්. මේක අජීර්ණයක් වුණාම විතරක් නෙමෙයි භාවිතා කරන්නේ. ඔයගොල්ලන්ට මේක දිනපතා බොන්න පුළුවන් නම් ඔයගොල්ලන්ගේ ජීර්ණ පද්ධතිය ගොඩාක් නිරෝගීව තියාගන්න පුළුවන්. දැන් ඔයාලා කැමති නම් අජීර්ණයට ඔයගොල්ලෝ භාවිතා කරන ස්වභාවික අත් බෙහෙත් මොනවද කියලා කමෙන්ට් එක දාන්න. චාව්.